කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට චොක්ලට් රෝල් කේක් එකක් හදන විදිය ගැන තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් දන්නේ නැති ඕනම කෙනෙකුට මේ රෝල් කේක් එක ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. මම මේ කියන විදිහටම හදාගත්තොත් පාන් පිටි ග්‍රෑම් 70කට චොක්ලට් පවුඩර් මේසෙ හැඳි 3ක් දා ගන්න ඕන. ඒකටම බේකින් පවුඩර් තේ හැන්දක්, බේකින් සෝඩා තේ හැඳි භාගයක් දාලා හොඳින් කලවම් කරලා පෙනේරකින් හලලා තියාගන්න ඕන. බිත්තර 4ක සුදු මදේ මම මේ විදිහට වෙන් කරගත්තා. මේක දැන් හොඳට බීට් කරගන්න ඕන. බිත්තර සුදු මදේ මෙන්න මේ ගානට බීට් වුණාට පස්සේ සීනි ටික ටික දාලා හොඳට මේක තවත් බීට් කරගන්න ඕන. මෙතනදී සීනි ග්‍රෑම් 80ක් තමයි අරගෙන තියෙන්නේ. මේ වගේ ටික ටික දාලා හොඳින් බීට් කරගන්න ඕන. මේ විදිහට බිත්තර එක ඉස්සුවම හැලෙන්නේ නැති ප්‍රමාණයට බිත්තර එක බීට් වෙලා තියෙන්න ඕන. දැන් මම කහමද එක එක දාලා මේ වගේ ආයිත් බීට් කරගන්නවා. කහමද ටික ඔක්කොම එකපාර දාගෙන බීට් කරන්නේ නැතිව මේ විදිහට එකින් එක දාගෙන තමයි අපි මේක බීට් කරගන්න ඕන. මම කියන විදිහටම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම ගන්න යාළුවනේ. එතකොට හරියටම අපිට මේ කේක් එක රසට හදාගන්න පුළුවන්. දැන් මේ වෙලාවේ ඔයාලගේ oven එක සෙල්සියස් අංශක 180ට රත් වෙන්න දාලා තියන්න. දැන් මම පිටි ටික දාගෙන මේ විදිහට හැන්දෙන් කලවම් කරගන්නවා. මේ විදිහට හැන්දෙන් කලවම් කරලා මම එකපාරක් මේ වගේ පිටි ටික ඔක්කොම කලවම් වෙන්න බීට් කරගන්නවා ටිකක්. oven එකටම එන තැටියට තමයි මම අද රෝල් කේක් එක දාගන්නේ. තැටි ප්‍රමාණයටම තෙල් කඩදාසියක් දාගන්න. ඒකේ බටර් හොඳට තවර ගන්න ඕන. දැන් මම බටර් එක තැටියට දාලා ලස්සනට උඩින් හදාගන්නවා. කේක් බැටර් එක දාගත්තට පස්සේ එකම ගානකට මේක හදාගන්න. දැන් මම මේක oven එකට දාලා බේක් කරගන්නවා. මට මේක බේක් කරගන්න විනාඩි 15ක් විතර ගියා. මම මේ ගත්ත කැටියට වඩා ටිකක් ලොකුවට තෙල් කඩදාසි දෙකක් කපාගෙන බටර් ගාගත්තා යාළුවනේ. ඒක ගාලා පැත්තකින් තියාගන්න. දැන් මම අයිසින් එක හදාගන්නවා. අයිසින් එකට අවශ්‍ය වෙනවා බටර් මේස හැඳි 4ක්. මම මේක ටිකක් මේ වගේ බීට් කරගෙන කොකෝවා පවුඩර් මේස හැඳි දෙකක් දාගන්නවා. දෙකත් හොඳින් බීට් කරගන්න ඕන. මේ අයිසින් එක ටිකක් අපි ගණනට තමයි හදාගන්න ඕන. ඒ නිසා මම මේ පෙන්නන පදමට මේක හදාගන්න. මෙන්න මේ ප්‍රමාණයට තමයි අපි අයිසින් එක හදාගන්න ඕන. රෝල් කේක් එකේ රස්නේ පිටින් තමයි අපි අයිසින් එක දාගන්නේ. ඒකයි මේ වගේ ඝන ගතියට හදාගත්තේ. කේක් එකේ දිරගත්තට පස්සේ මේ වගේ ස්ටික් එකක් ගහලා බලන්න. ගෑවෙන්නේ නැත්නම් කේක් එක හොඳින් බේක් වෙලා තියෙන්නේ. දැන් බටර් ගාගත්ත එක තෙල් කඩදාසියක් තියාගෙන මම දැන් මේක අනිත් පැත්තට හරවගෙන යට තියෙන කඩදාසිය අයින් කරගෙන අනිත් තෙල් කඩදාසියත් උඩින් තියාගෙන දැන් මම මේ කේක් එක අනිත් පැත්තට හරව ගන්නවා. දැන් රස්නේ පිටින්ම අයිසින් එක දාගන්න ඕනේ. මේ විදිහට හැමතැනම ගා ගන්න හොඳින්. ගෑස් පැතිවලකින් හරි පිහියකින් හරි මෙන්න මේ විදිහට පොඩ්ඩක් පැලුමක් දාගන්න. යන්තම් ගොඩක් නෙමෙයි. මේ විදිහට කරගත්තාම අපිට කේක් එක ලස්සනට රෝල් කරගන්න පුළුවන්. දැන් මම තෙල් කඩදාසියෙන් අල්ලලා මේ විදිහට තද කර කර උතා ගන්නවා. දැන් මේ තෙල් කඩදාසියෙම රෝල් කරලා මේක ටොපියක් වගේ දෙපැත්ත උතා ගන්න ඕන. මේක නිවෙන්න කලින් රස්නේ පිටින්ම කරගන්න ඕන. නැත්නම් අපේ රෝල් කේක් එක කැඩෙනවා. ඔයාලට පුළුවන් නම් කේක් එක හදන්න කලින්ම අයිසින් එක හදලා තියාගන්න. එතකොට හරියම ලේසියි මේක කරගන්න. මේක අපි ෆ්‍රිජ් එකට දාලා පැය දෙක තුනක් තියන්න ඕන. මේක හයි වුණාම තමයි රස. මම මේක පැයක් වගේ තමයි යාළුවනේ ෆ්‍රිජ් එකේ තියාගත්තේ. ඔයාලට කපලා පෙන්නන්න ඕන නිසා. මේ තියෙන මම ඒ විදිහට හදාගත්ත රෝල් කේක් එක. දැන් මම තෙල් කඩදාසිය ඔක්කොම අයින් කරගෙන කෑලි කපා ගන්නවා. ඔයාලට පේනවා ඇති කඩේ තියෙන ස්විස් රෝල් එකක් වගේම තියෙනවා අපේ රෝල් කේක් එක. ඒ වගේම මේක හරිම රසයි යාළුවනේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඇත්තෙන්ම පුදුම රසක් තියෙන මේ කේක් එකේ. කඩේ තියෙන ස්විස් රෝල් වලටත් වඩා රසයි යාළුවනේ. ගෙදර මේ විදිහට හදාගත්තම ඉතින් හැමදාමත් වගේ මගේ channel එක follow කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. තවත් රෙසිපියක් අරන් එන්නම් යාළුවනේ. ඉතින් ඔයාලට සුබ දවසක්.